ආයුබෝවන් එංගලන්ත රු රචන මිස් වර්ල්ඩ් 2025 තරඟයේ අතරමැදදී ඉවත්වීමට හේතුව ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේ හයිඩ්‍රාබාද්දී පැවැත්වෙන 2025 ලෝක රු රචන තරඟයෙන් එක්සත් රාජධානිය නියෝජනය කළ එංගලන්ත රු රචන 24 හැවිරිදි මිල්ලාමාගී ඉවත් වී තිබෙනවා. තරඟකරුවන්ට සලකන ආකාරය පිළිබඳ කනස්සල්ල පළ කරමින් ඇය මෙම තරඟයෙන් හදිසියෙම ඉවත්වීමට තීරණය කර ඇති බව විදේශ මාධ්‍ය පවසනවා. ද සන් පුවත්පත් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ තරඟ අතරතුරදී සූරා කැමට ලක් වූ බවයි. ඇය පවසා ඇත්තේ තරඟකරුවන් අනුග්‍රාහකයන් සහ අමුත්තන් යන පිරිසට සංග්‍රහ කිරීම සඳහා පැවති උත්සවවලදී තමන්ට දැඩි අපහසුතාවයක් දරන බවයි. අමුත්තන් 6 දෙනෙකුගෙන් යුත් සෑම මේසයකටම ගැහැණු ළමයින් 2 දෙනෙකු සිටියා. අපි මුළු සවසම ඔවුන් සමග වාඩි වී සිටියා. ඔවුන්ට ස්තුති කරනවා වගේ. මට ඒක විශ්වාස කරන්නත් බැරි වුණා. මේක හරිම වැරදි කියලා මම හිතුවා. මම මේ ආවේ මිනිසුන්ගේ විනෝදාස්වාද සඳහා පුහුණු වීමට නොවේ. උත්සවය කළමනාකරණය කළ ආකාරය ගැන කලකිරීම ප්‍රකාශ කරමින් ඇය මේ බව පවසා තිබෙනවා. වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ එම අවස්ථාවේදී ඔවුන් මාව ගණිකාවක් ලෙස ඇඟෙව්වා යනුවෙනි. කවදාවත් මම ඒ තත්ත්වයට පත්වේ යයි අපේක්ෂා කළේ නැහැ. අපි මේ අය සතුටු කිරීමට පඳුරන් වගේ එහි වාඩි වී සිටියා. මට එය දරාගත නොහැකි වුණා. තරඟය අතරමැදදී වත්වීමට මාගේ ගත් තීරණය රසිකයන්ට මෙන්ම සෙසු තරඟකරුණයන්ටද කම්පනයක් ඇති විය. කෙසේ නමුත් මීට දින 3කට පෙර ඇය තරඟයෙන් ඉවත් වූ අවස්ථාවේ ඇය පවසා ඇත්තේ ඇති වූ අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් තරඟයෙන් ඉවත් වීමට තීරණය කළ බවයි. මේ අතර ඇයගේ මෙම චෝදනාව සම්බන්ධයෙන් 2025 ලෝක රු රචන තරඟයේ සංවිධායක මණ්ඩලයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නොමැති බව සඳහන් වෙනවා. එමෙන්ම තරඟයට එක්සත් රාජධානිය නියෝජනය කිරීම සඳහා මිස් එංග්ලන්ඩ් 2024 තරඟයේ අනුශූරිය වන චාර්ලට් ග්‍රාන්ට් එක්වීමට නියමිත බවයි සඳහන් වන්නේ. එළඹෙන 31 වනදා මිස් වර්ල්ඩ් 2025 අවසන් මහා තරඟය ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේ හයිඩ්‍රාබාද්දී පැවැත්වීමට නියමිතයි. තවත් මෙවන් අලුත් තොරතුරකින් යලි හමු වෙනකන් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.